2026 පෙබරවාරි මාසේ 20 වෙනි දින දහවල් 2ට මව්බිම සුරකීමේ ව්‍යාපාර සංවිධානයේ මෙහෙයවීමෙන් අපි ගරු මහානායක අනුනායක මාහිමියන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහභාගීත්වයෙන් සංඝ සමුළුවක් පැවැත්වීමට අපි තීරණය කළා තිබෙනවා. ඇත්තෙන් මේ සංඝ සමුළුව පැවැත්වෙන හේතුව දැන් බොහොම අය දන්නවා. ඒක පුනපුනා කියන්න මට අවස්ථාවක් නැහැ. මම දැක්කා සමාජ මාධ්‍ය හරහා සංඝ මෘත්‍යටි ආනන්ද හාමුදුරුවෝ රෝගීව රෝහල්ගත වෙලා ඉන්නවා. එනිසා මේ සංඝ සමුළුව පැවැත්වෙන්නේ නැහැ කියලා බොරු ප්‍රචාර වගේ දැයි යනවා. මම ඊටාම පැහැදිලිව කියන්න පුළුවන්කම තිබෙනවා. ඒකම සමහරු කියනවා දැන් හාමුදුරන්ට වයසයිව කරන්න පුළුවන්කම ඒ වගේ බොරු ප්‍රචාර කරනවා. ඉතින් මට කියන්න තිබෙන්නේ අර කියන මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ ඒක මම මුළුමනින්ම ලොක් කරලා මට තවම මේ රටේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් සමාජය වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් ජාති ආගම් කුල වේදයන්ගෙන් තොරව කතා කිරීමේ ශක්තියක් හැකියාවක් මට තවමත් තිබෙනවා. නමුත් අපි මේ සංඝ සමුළුව වුණත් පවත්වන්නේ ජාති ભેදාදියෙන් තොරව මේ රටේ වෙන්න යන දේවල් දැකලා ඒවා නැවැත්ීමේ අරමුණෙන් මිසක් කිසිම කෙනෙකුට පහරක් ගැහිීමේ අරමුණක් නෙවෙයි. අපරංග ඇත්තෙත් නැහැ. යම් දෙනා වය වෙලා මාධ්‍ය සාකච්ඡා කරලා මාර ඇමතිවරු පවා දබාව වෙලා නොයෙක් ඒවා කියන්න පටන් ගත්තත් අපි කුරා කුහුඹෙකුට කිසිම වෛරයක් බේදයක් නැතව මේ කරන්නේ. ඒ නිසා 20 වෙනිදා පැවැත්වෙන මහා සංඝ සමුළුවේ ප්‍රධානත්වය සහභාගීත්වය මහානායක මාහිමියන් වහන්සේලාගෙන් සිදුවෙන අතර ප්‍රධානත්වය ජාතික මේ අපේ මේ මව්බිම සුරකීමේ සංවිධානයේ සභාපති වශයෙන් මා විසින් හිටත් දරනවා කියන එකත් මට කිසිම එහෙම අසනීපයක් නැහැ. ජනමාධ්‍ය වලින් සමාජ මාධ්‍ය වලින් ඔක්කොම සමාජ මාධ්‍ය වලින් මේ කෙරෙන බොරු පිළි නොගෙන අපේ මහා සංඝරත්නය කිසිම සැකයකින් බාධාවකින් තොරව මෙතෙන්ට වැඩම කරවලා වහන්සේලා විසින් මේ රට ජාති ආගම බේරා ගන්න කටයුතු කරන්න කියන එක අපි මතක් කරනවා. රටට විපත්තියක් උඩ සෑම අවස්ථාවකම ඉදිරිපත් මේ මහා සංඝරත්නයයි මෙවරත් මහා සංඝරත්නයට ඉතාම කරුණාවෙන් ආරාධනා කරනවා. අපි වෙන්න වෙච්ච දේ දන්නවා වෙන දේ දන්නවා වෙන්න යන දේවල් වලින් නිදහස් මේ රට සුරක්ෂිත කරමු. ආගම අපි ශක්තිමත් කරමු. අපට නින්දාපාත කර නැත්නම් අපි අනුකම්පා කරමු. ඒ තේමාව සංකල්ප කරගෙන හිත පැවැත්වෙන මේ මහා සංඝ සමුළුව මගේ සහභාගීත්වයෙන් සිද්ධ වෙනවා කියන එක මම තවදුරටත් තාම සතුටින් මේ අවස්ථාවේ මහා සංඝ රත්නයටත් ජනතාවටත් දැනුම් දෙනවා. මම ඉන්නේ රෝහලේ නෙමෙයි පන්තලේ කියන එක තේරුම් ගන්න හැමදෙනාම. ඒ කියන්නේ මේ දැන් හාමුදුරුවෝ නිරෝගීව ඉන්නේ මට හැම කවදාවත් අපේ තියෙන අපේ ඩයබටික් ඒ වගේ දේවල් තිබුණානේ. ඒවා ඉතින් දැන් නැත කරන්න බෑනේ. ඒවා තියේ නැතුව මට වෙන කිසි බාධකයක් නැහැ. එහෙනම් මේ සමාජ මාධ්‍යයෙන් ඔය Facebook පිටුවල ගහන්නේ මේකට සහභාගී වෙන්නේ නැහැ හාමුදුරුවෝ ලෙඩයන්දී. ඒ නිසාම තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අපේ ජාතික මාධ්‍ය වලින් මේ ප්‍රකාශය කරන්න සමාජ මාධ්‍ය වලින් බොරු ප්‍රචාරය කරන නිසා මේ අපේ මේ නියම මාධ්‍ය වලින් මේවා මම හිතනවා ප්‍රචාරයට පත් කරන්න අපි ඉල්ලීමක් කරන්නේ මේ සමාජ මාධ්‍ය වලින් කරන බොරු ටිකක් නැති කරන්න. එහෙම නැත්නම් මම අනිවාර්යෙන්ම මේකට සහභාගී වෙනවා. ඕන කෙනෙකුට සමාජ මාධ්‍ය වලටත් තීරෙයි මම ආවද නැද්ද කියන එක හෙට 10ට දහවල් වෙනකොට එතෙන්ට. ඒ කියන්නේ අපේ හම්තුරුනේ මේ කවුද මේ වගේ ප්‍රචාර යවන්නේ මේ රජෙන්ද කරන්නේ මේක අසාර්ථක කරන්නේ? අද නිදහස තියෙනවා ඕන දෙයක් බාහිර නිදහසක් තියෙනවා කතා කරන නිදහසක් තියෙනවා ඔය තරම් තියෙනවනේ. නමුත් අපේ
මාධ්‍ය නිදහස් බිනීමේ නිදහස වශයෙන් අපි ගණන් ගන්න මොකක්වත් මේ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දේශනා කළ සම්මා වාචා තමයි අපේ බිනීමේ මාධ්‍ය කියීමේ මාධ්‍ය අපති වෙන්නේ. ඒව නැතු කියනව නෙමෙයි මේක ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් බලයෙන් බලන්නත් පුළුවන් දුසුගණයෙන් බලන්නත් පුළුවන් දහස් සංඛ්‍යාත මං හිතන ලෝකෙම ඉන්න අය ආශිර්වාද කරනවා අනේ මේ ඔබ වහන්සේලා මේ කරන වැඩේට අපි පූර්ණ ආශිර්වාද දෙනවා කියන එක නිරන්තරව වෙනවා මාධ්‍ය අපේ දුරකථන ඇමතින් වලින් අපේ හැමදෙරේ කීයක් විතර එයිද හාමුදුරුවෝ වැඩිද කීයක් විතර එයිද හාමුදුරුවෝ දැන් මේකට මේ සංඝ සමුළුවට කොච්චර ප්‍රමාණයක් එයිද නෑ අපිට අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් වඩින්න ලැහැත්ති වෙලා තිබුණා සමහර දෙනෙකු උන්වහන්සේලාගේ අර වැඩමීම වළක්වන්න තමයි අර වාගේ තරජන ගර්ජන එන්නේ නැහැ සමිතිය නැහැ කියලා කියන්නේ ඒවයි. නමුත් ඒවා බිඳගෙන එන ස්වාමීන් වහන්සේලා ඒවා පැහැල් ඒවා තුට්ටු කොටක් ගණන් නොගෙන අඩියම හෙළු කෙලපිලක්සේ ඒවා හෙලා දක්වමින් වැඩම කරන හාමුදුරුවෝ වහන්සේලා විශාල රාශියක් අපට දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම හාමුදුරුවෝ සමාජ මාධ්‍ය යනවා දැන් මේ සමුළු වලට එන්නේ මේ හාමුදුරුවෝ නෙමෙයි මේ සිවුරු දාගෙන එන්නේ ඇත්තද කියන්නේ. ඒවා ඉතින් අපට අලුත් දේවල් නෙමෙයි පසුගිය දවස්වල අපි මේවා ආරම්භ කරන කාලෙත් ඕවා ආවා ඔන්න සිවුරු දාගෙන කඩවල සිවුරු නෑ ඔක්කොම ඉවර වෙලා දැන් ඔන්න දීලා ඉන්නවා එනවා කියන ඔය ඒවා කියනවා. ඉතින් ඒකනේ කියන්නේ ඕන කෙනෙකුට කියන්න අයිතිය තියෙනවනේ ඒවා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල ඕන කෙනෙකුට අයිතිය තියෙනවා ඒවා කියන්න. නමුත් අර කතාවක් කියන කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු කියන එකක් කියන්නේ ඒකයි අපි කියන්නේ. ආම්දුරේ දැන් මේ කියන්නේ මේ අර මේ ආණ්ඩුවට තිබිච්ච මේ ප්‍රසාදය දැන් මොන වගේ තත්යකද තියෙන්නේ අපි දැක්කේ මහමැතිවරණ මට දිනෙන් දින මට කියන්න පුළුවන් මේ දිනෙන් දින මාධ්‍ය හරහා යන ප්‍රවෘත්ති වලින් අපට කියන්න පුළුවන්කම තිබෙනවා ඒව දැක්කාම ආණ්ඩුව කෙරෙහි යම් කිසි කලකිරීමක් ජනතාව තුළ තියෙනවා කියන එක පැහැදිලි. ඒ කියන්නේ දැන් පළාත් සභාව මැතිවරණයේ කිව්වොත් මේ ආණ්ඩුව පරදී කියලාද අපි හඳුනන්නේ කියන්නේ? ඒකෙන් තියන්න ඕන බලන්න තියන්න බෑ ඉස්සෙල්ලා. තියන්නේද බයකද? ඉතින් ආණ්ඩුව කෙරේ ආණ්ඩුව දැන් 159 දිනකගේ බලයක් තිබෙන ආණ්ඩුවක්. ඉතින් කිසි දෙයකට බය වෙන්න ඕන අවුත් ලාල්කන්න මාත්‍යා කියන්නේ දැන් මම දැක්ක දැන් සමාජ මාධ්‍යයේ මම පොඩ්ඩක් කරා ආගෙන හිටියා. ඇහුවා මේ සංඝ සමුළුව ගැන ඒගොල්ලන්ගෙන්. එයාගෙන් ඇහුවා. එයා ආපුවම දෙන උත්තරේ තමයි කොළඹට ඇවිල්ලා යයි කිව්වා. ඉතින් මේ ඉන්නේ කවුරුවත්? යයි ඒක ඇත්ත වෙන කාරණේ. ඉතින් අපි ඒගොල්ලෝ පද කරවන්න බලාපොරොත්තු වෙන තේරුම් ගන්න ඕන මොකද්ද රටේ සත්‍ය කියන එක. අපි ජනතාව ආප්‍රය කරන නිසා ජනතාවගේ අදහස් උඩ අපිට පේනවා මම කියන්න ඕන කමක් නැහැ. අපි බලාපොරොත්තු දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක ජනතාව කඩ කිරලා ඉන්නේ.